11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ මොකද මේ ජීවි පටකවල ශාක පටක පාඩම තමයි මේකේ ප්‍රශ්න ටිකක් දෙනවා ඒ ටික ලියා ගන්න. කීවේ ප්‍රශ්න දැන් කිව්වද? හතරනේ. හතරෙන් ප්‍රශ්නේ ඒක කිව්වනේ. පස්වෙනි එක දැන් කිව්වේ. සෛල මහා ෆ්ලෝයම් පටකයේ කෘත්‍ය දෙක බැගින් සඳහන් කරන්න කියලා. ඒ පහ. පස්වෙනි ප්‍රශ්නය සෛල මහා ෆ්ලෝයම් පටකයේ කෘත්‍ය දෙක බැගින් සඳහන් කරන්න. මුල් ප්‍රශ්න හතර පේපරේ සාකච්ඡා කරද්දී ආයි කියන්න බලන්න. හරිද? අද ඊට පස්සේ පොඩි වගුවක් කියලා ගහගන්න. කොටස් තුනකට බෙදා ගන්න ඕනේ වගුව. මේක 6 වෙනි එක. එතන පටක වර්ගය. දැන් ශාකයේ තිබෙන ස්ථානය ඊපස්සේ අන්තිම එක නැතර රුල මේ ගන්න පාඨක වර්ග තුන අග්‍රස්ත විභාජක පටකය අන්තරස්ත විභාජක පටකය පාර්ශ්වික විභාජක පටකය මේ පාඨක වර්ග තුනට අදාළ තිබෙන ස්ථානය ලියන්න ඕනේ කෘත්‍ය ලියන්න ඕනේ. ප්‍රශ්න 6 ආයිත් මුලින්නම් පළවෙනි ප්‍රශ්නේ කියන්නම් රූප සටහන් තුන හඳුනාගෙන නම් කරන්න. මේ රූප සටහන් තුනක් තියෙනවා බලන්න හොඳට A B C කියනවා. ඊතර ප්‍රශ්න ටික කරන්නකෝ මේක අන්තිමට පෙන්නන්න. ඒ වලා ගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක කාණ්ඩගත කරන්න. ඒවා තිබෙන ස්ථාන සඳහා උදාහරණ සපයන්න. එක් කෘත්‍යයක් බැගින් සඳහන් කරන්න. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය විභාජක පටකවල ලක්ෂණ 4ක් ලියන්න. ඔක්කොම ටික ලියාගත්තා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය සෛල මහා ෆ්ලෝයම් පටකයේ සෑදී ඇති සෛල වර්ග වෙන වෙනම නම් කර ඒවායේ ජීවීය ජීවි බව සඳහන් කරන්න. පස්වෙනි කියන කිව්වනේ. ඔය ප්‍රශ්න ටික උත්තර ලියන්න. ශාක පටක කොටස අධ්‍යයනය කරන්න. හරිද? හරි. පොඩි වෙලාවක් කරන් පොත බලලා හරි ඒ ටික ලියා ගන්න ඕනේ. පාඩම් කරලා ලියන්න. රූප සටහන් රූපේ මොකක්ද? ඩ්‍රෙස්. එමු ඩ්‍රෙස් එකේ. දෙවෙනි. අන්තිම එක. මට විශේෂ ලක්ෂණ කියන්නේ නැති. දුර්ලස්තරේ. ඩ්‍රෙස් පටකේ මේ ලිග්නින් තැම්පත් වෙලා තියෙනවා. මොකේද ලිග්නින් තැම්පත් වෙලා තියෙන්නේ? ඒකේ. ඩ්‍රෙස් පටකේ. හරි දුර්ලස්තරේ පදේ කොහෙද කියලා. සෛල බිත්තිය වලට. ද්විතීක සෛල බිත්තියක් තියෙනවා. ප්‍රාථමික සෛල බිත්තිය අතරව ද්විතීක සෛල බිත්තියක් ඇති. ඝන වෙලා තියෙනවා ලිග්නින් වලින්. ඒකින්ද ඒ සෛලේ මොකක්ද වෙන්නේ? ජීවිත අජීව. අජීව. අජීව බවට පත් වෙලා තියෙනවා. ස්ථූල කොන අස්තරයේ විශේෂත්වය. කොන් වල කොන් සෙලියුලෝස් වලින් ඝන වෙනවා. සෙලියුලෝස් කියන්නේ මොකක්ද? ශාක බිත්තිය නිර්මාණය වෙනවා. ශාක සෛල බිත්තිය නිර්මාණය වෙන එක. සෙලියුලෝස් කියන්නේ මොකක්ද? මොන පෝෂකයේ කොටසක්ද? කාබෝහයිඩ්‍රේට් වර්ගයන්නේ පොලිසැකරයිඩ්. නේ? තේරෙනවද? මෘදු ස්තර පටකයේ ලක්ෂණ. හිස් අවකාශ තිබීම. හිස් අවකාශ අන්තර් සෛල අතර අවකාශ මොකක්ද? අන්තර් සෛලීය අවකාශ. අන්තර් සෛලීය අවකාශ තියෙනවා. හරි නෙමෙයි තියෙන්නේ. හරි. ඔය තුන හරි ABC ගාන ලියන හරි. ඊට පස්සේ කියනවා සරල ස්ථිර පටක හා සංකීර්ණ ස්ථිර පටක කාණ්ඩගත කරන්න. ඒවා තිබෙන ස්ථාන. සරල ස්ථිර පටක කීයක් තියෙනවද? 3. මේ තුනමනේ.
මෘදුස්තර දුරස්තර ස්ථිර කෝණාස්තර. සංකීර්ණ ස්ථිර පටක කීයද ප්‍රධාන? දෙකයි. මොනවද? ශෛලමීය පටක. ශෛලම පටකයයි ක්ලෝයම් පටකයයි. ඒවා තිබෙන ස්ථාන ලෝයම් දෙක. පටක නෙමෙයි. වාසු පටක. ප්ලාස්ම ක්ලෝයම පටකය. ශෛලම පටකය. ඊට පස්සේ තිබෙන ස්ථාන මට දැන් කියමු අපි සරල ස්ථිර පටක වල පළවෙනි වර්ගයේ මෘදුස්තර පටකනේ. තිබෙන ස්ථානයක් ශාකයේ මෘදු කොටස මාංශල කොටස. ශාකයේ මාංශල කොටස් හරි. එකක් ලියුවම ඇති. දෘಢස්තර පොල් හා පොල් කෙඳිවල. ස්ථූල කෝණාස්තර ශාක ද්විබීජ පත්‍රී ශාකවල නාරටියේ ආකාශීය ශාකවල ආකාශීය ශාකවල කන්දික. ආකාශීය කියන එකේ තේරුම මොකක්ද? අවුඩ. එහෙමද කියලාද මම? අවුයි තියෙන එක. ආකාශීය කියන්නේ අවුයි තියෙනව නෙවෙයි. මේ සන්ධාරණයක් තියෙන ඒවා. සන්ධාරණය කොහොම ශාකවල තියෙන්නේ බෑකනේ කෙලින් තියෙන්නේ එක. අරටුවක් තියෙන ඒවා. අරටුවක් කියන්නේ කෙලින් තියෙන ඒවා. අරටුව නැති කෙලින් තියෙනව නැද්ද? අරටුව කියන්නේ අරටුව කියන්නේ ඔය දව භාණ්ඩේ මතන්න ඔය මැද තියෙන ශක්තිමත් කොටස. ගහේ. අර පැණි වගේ එන්නේ. උන්න කඳක් ඇප්පුවා ගහේ. මේ කොටයක් කපලා තියෙනවා. ඊට පස්සේ දැකගන්න ඇතුළ ඔව් අර තියෙන්නේ පැණි වගේ. මේ තද දූර පාට එකක් දැකලා නැද්ද ගහේ? තියෙනවා. මේක තමයි අරටුව. මේක අජීව. මේ වටේ තියෙන ටික තාම වැඩ කරනවා කියන්නේ සජීවී. ඔයිට වැඩිය ලොකුයි නේ. නෑ මං කියන්නේ ඇතුලේ තියෙන එක ඔයිට වැඩිය පිට තියෙන එකට ළඟින් තියෙන. ඔව් ඔව් හරි. අරටුව කියන එකේ තේරුම මම කියන්නේ. මේ වගේම කාෂ්ඨීය. අරටුවක් නැති ඒවා කාෂ්ඨ. එහෙම හිතන්නකෝ දැන්. මේකේ විශේෂත්වය. ඒකට අරටුවක් නැති හැම එකම ස්ථිර තෝරණාස්තර. ඔව් ඉස්සර කොනස්තර තියෙන්න පුළුවන්. කියලා කියන්නේ. කලින් තියෙන ස්ථාන ටික කිව්වනේ. ඊට පස්සේ කෘත්‍යයක් ගන්න ලියන්න ඕනේ. මුලිස්තර ආහාර සංජිත කිරීම. ඔව්. ස්ථිර තෝරණාස්තර ශාකයට සන්ධාරණය නේ. සන්ධාරණය හා. යාන්ත්‍රික ශක්තිය. යාන්ත්‍රික ශක්තිය කියන්නේ සන්ධාරණය තමයි. එතකොට මේකට මේ මුලිස්තර වල ශාකයට දැඩි බවක් ලබා දිය. ඊට පස්සේ මොකක්ද? සංකීර්ණ ස්ථිර පටක. ඒකක් කියන්නේ දුරස්තර. ස්ථිර තමයි. පොල් කියන්නේ. ඉතින් කාර් ශාකයෙන් දැඩි බවක් ලබා දිය. තව යාන්ත්‍රික ශක්තිය. බීජවල පිට ආවරණය සෑදීම. ඒක රටින් දිනන. ඒකත් තමයි. එතකොට අඹ ගෙඩි වල අඹ ඇටේ ඒක තමයි බීජවල පිට ආවරණය කියන්නේ අඹ ඇටේ කියන්නේ බීජ. ඉතින් අඹ ඇටේ මේ එකයි මේ ඔව් වෙන දෙකක්. නෑ මං කියන්නේ මේ පොතේ තියෙන්නේ මෙන්න මේ. පොතේ තියෙන්නේ දිය කඳුළු හා අඹ වැනි පළවල අභ්‍යන්තර ආවරණයත් රටින් දිහා කෝප්ප වල බීජ ආවරණයත්. එතකොට අභ්‍යන්තර ආවරණය. අඹ ඇටේ. ඔව්. බීජ ආවරණය කියන්නේ පොත. දෙකක් නේ. දෙකක්. රටේ දිගටත් නෙන්නේ. රටින් යටි. වටෙන්ද ඒකෙත් මාතර කොටසක් තියෙනවා. එතකොට ඉන්දියට ගන්න බෑ. පුළුවන්. මේ කියන්නේ මොකක් ගැන? මොකක්ද කියන්නේ? ඔව් කියන්නේ. බීජ ආවරණය කියන්නේ. බීජ කියන්නේ බීජ ආවරණය. ඇටේ. ඒ කියන්නේ මාංශල කොටස. මාංශල කොටස කියන්නේ බාහිර. මේ ටික මේ කන ටික. ඒක දැනෙන්නේ මුදුස්තරනේ. ඔව්. බීජ ආවරණය කියන්නේ බීජ වට ටික. ඔය දෙකම එකයි ඉතින්. කියන්නේ අඹ වල ලොකු මාංශල කොටසක් තියෙන තමයි අර කියන්නේ අභ්‍යන්තර ආවරණය. බීජ ආවරණය කියන්නේ රුඩින් තියෙන පොත්තනේ මෙතන මේ කියන්නේ. රටේ ඉන්දිය ඇටේ තියෙනවා එච්චරම තේ. අඹ ඇටෙත් තියෙනවා. වැඩි හිතන්න. ලොකු හිතන්නේ. දෙකක් නෙදී. හරිද? එහෙම හිතාගන්න වෙයි ඇති. රටේ ඇටේ අඹ ඇටේ තියෙනවා. මොනවද? ඩ්‍රෙස්. ඊට මේකෙත් තියෙනවා. අඹ ගෙඩිය. දැන් මාතර කොටසට පස්සේ තියෙන තව එක. නෙල්. නෙල්ල කොළ පාට. මොනවද තියෙනවද? ඩ්‍රෙස්. කොළ පාට. හරිද? ප්‍රබලවශයෙන් කරන්න පුළුවන් වගේ තියෙන්නේ නේද? මොනවද තියෙනවද? හරිද? ඒ කියන්නේ මොනවද එකද? ජීවි පාටකයක් කියන්නේ මොකක්ද? රුඩිස්. එම් දෙන්න පුළුවන්.
ඔය වර්ග තුනම තියෙන්නත් පුළුවන්. අර වැඩිපුර තියෙන කියන අදහස තමයි තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ සංකීර්ණේවට කියොත් ශෛලමීය පටකයි ෆ්ලෝයමීය පටකයි. ශෛලමීය කොහෙද තියෙන්නේ? ශාක සෛල. ශාක සෛල එක තුල තමයි දැන් පටක ගැන කතා කරන්නේ. සෛලම පටකය. කඳේ සාමුවේද? ඔව් කඳේ මුලේ තියෙන දැන් මොකද කරන්නේ ඒක? සෛලම් පටකින් කරන වැඩේ මොකද්ද? ශාකයට සංධාරණය ලබන්නේ. සෛලම් පටකින් කරේ ඒක? ආහාර සමිතියේ නෑ. ජලය සහ අවශ්‍ය පෝෂක ප්‍රවාහ සංශ්ලේෂණය කරන මම මතක තියාගන්න කියලා කිව්වනේ ශෛලම් පටකින් කරන්නේ ශාකයට අවශ්‍ය ජලයයි පෝෂකයි උරාගෙන අවශ්‍ය ස්ථාන වලට ඒ කියන්නේ ප්‍රවාහ සංශ්ලේෂණය කරන ස්ථාන වලට පරිවහනය කරන එකනේ. ඕකේ අනිත් පැත්ත කරන්නේ කවුද? ෆ්ලෝයම් පටකේ. නිපදෙච්ච ආහාර සංචිත ස්ථාන කරා පරිවහනය. මොකද ඒකට කියපු තැන? ඔව්. එහෙනම් තියෙන සයිදී ශාක කඳේ මුල ෆ්ලෝයම් පටකයෙන් පරිසංක්‍රමණය කිරීමනේ. ඔව්. දුවද? තියගන්න විදියක් නැති. තියෙන තැන් පරිසංක්‍රමණය කිරීම කියලා අනිත් එක මොකද්ද? ශෛලම් පටකය ශාකයට සංධාරණය ලබා නෑ නෑ. දැන් මම කිව්වා ජලයයි අවශ්‍ය පෝෂකයි ශාකයට අවශ්‍ය උරා ගැනීම. ශාකයට අවශ්‍ය ජලය සහ පෝෂක උරා ගැනීම. විභාජක පටක ගහනම ලක්ෂණ හතරක් ලියන්න. විභාජක පටක. හරිතලාවනත් මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් ඇත. සජීවී සෙලේ ප්‍රමාණය කුඩා වේ. ආයි කියන්නේ හිමිසරේ. හිමිසරේ කියන්නේ. ඔව්. හරිතල. සජීවී වීම. කියන්නේ හරිතලාව නැත. හරිතලාව නැත. මධ්‍ය රික්තක නැත. මධ්‍ය රික්තක නැත. කුඩා රික්තක ඇත. මයිටොකොන්ඩ්‍රියා විශාල ප්‍රමාණයක්. හරි. නේ හරිද? හරිද? මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා කිව්වේ මොකටද මම? මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා විභාජක පටක වලට. විභාජක පටක වලට කියන්නේ මොකක් හින්දාද කියලා හුගේ. විභාජනය වෙන පහසුවට. බෙදෙන පහසුවට. ශක්තිය ඕනේ වැඩේට නේ. හතරවෙනි එක සෛලම සහ ෆ්ලෝයම් පටක සෑදී ඇති සෛල වර්ග වෙන වෙනම ලියන්නලු. ජීවිය ජීවව සඳහන් කරා. මට සෛලම් පටකේ හැදලා තියෙන කොටස් හතර කියන්නේ ඉක්මනට. සෛලම වාහිනී සෛලම වාහිනී වාහකාභ තන්තු සෛලමීය තන්තුයි මෘදුස්තර සෛලමීය මෘදුස්තර. එහෙම කියනවා. සෛලමීය කියලා ඉස්සරහට එන්න ඕනේ. දැන් ඔකෙන් ජීවි නැති එක්කෙනා කවුද? ෆ්ලෝයම්. ජීවි නැති දැන් ඔය හතරෙන් ජීවි අජීවි සඳහන් කරන්න කියනවා. අජීවි සෛල පටක. අනේ. සෛලම පටක ජීවි. ගන්න පාඩම් කරනවා. දැන් දුස්තර පටකේ එකක් වෙන කරගත්තා අපි අජීවි කියලා කිව්වද? සර්ව ස්ථිර පටක වල. දුස්තර පටක. නෑනේ. ඒක ඔකෙත් එහෙම තමයි. තන්තු තමයි හැමෝම අජීවි. අනිත් එක ෆ්ලෝයම් පටකේ හැදලා තියෙන කොටස් තුන හතර. පෙනේන සෛල සහතික සෛල ෆ්ලෝයමී මෘදුස්තර ෆ්ලෝයමී තන්තු. ඒ ක්‍රියාවලිය පාලනය කරේ කවුද ඔය සෛල හතරේ? ෆ්ලෝයම් පටකේ. පෙනේන සෛල. එහෙම කියන්නේ. සත්‍ය සෛල. පෙනේන සෛල වල න්‍යාෂ්ටියක් නොමැත. සහචර සෛලයෙන් ඒ ක්‍රියාවලිය පාලනය කරයි කියලාත් කිව්වා. සත්‍ය සෛල. ඔය මුලින් කියවෙන්නේ මොකක්ද සෛල? සත්‍ය සෛල කිව්වා. ඒ ඔබෙන් තන්තු අජීවි. නේ? තන්තු අජීවි. අනිත් ඔක්කොම සජීවි. තන්තු අජීවි. පස්වෙනි එක. ෆ්ලෝයම් පටකේ කෘත්‍ය දෙකක් ලියන්න. සෛලමයි ෆ්ලෝයමයි. ශාකයට සංධාරණයෙන් පරිසංක්‍රමණය. මොකද? ශාකයට සංධාරණ බදිමි සෛලම් පටකය පරිසංක්‍රමණය ෆ්ලෝයම් පටකය. අරගන්නේ පා ජලය උරා ගන්න එක සෛලම්. ජල පරිමාණ. අනිත් එක නම් හරි සර්. අමගේ හැටි උදින වගේ එක නම් හරි. හරි අග්‍රස්ත විභාජක ඊළඟ එක
ශාකයේ තිබෙන ස්ථානේ අග්‍රස්ථ විභාගයක ශාක කන්ද ශාක මුල ශාකයේ අග්‍රස්ථය. කක්ෂීය ආකාරයට පිහිටා ඇත. කෘත්‍ය ශාකයේ දික් වැඩි කිරීම. උසින් වැඩි කිරීම. අවශ්‍ය තමයි මැත්තේ. අන්තරාස්ථ විභාජක ස්ථාන ශාකයේ පරිවර්ත පාදවල. ඒ පාර්ශිකවලනේ නැහැ. පරිවර්ත පාදවල. තෘණකුලේ ශාකවල පර්වවල කියලා. මම තෘණකුලේ කියලා නැත්තම් වැරදියි. අනේ. ඔව් දාගන්න. ඒක විශේෂයි කියලා කියනවා. දැන් ඔයා බලා ගන්න ඕනේ අපිට තියෙක් කෙනා ගෙදර කියලා. ටියුට් එක දැන් ප්‍රූෆ් එක දැම්මම ලියා ගන්න. පාරෙන් ගිහින් තමයි කියන්නේ. කෘත්‍ය තුනකුලේ ශාකවල සම්දා නේ පර්ව පාදවල දිග වැඩි කිරීම. පර්ව පාදවල දිග වැඩි කිරීම. පාර්ශික විභාජක ශාකයේ මුලේ හා කඳේ. ශාකයේ මහත වැඩි කිරීම. ශාකයේ මහත් කිරීම. ශාකයේ මේ කිව්වත් හරි ඉතින් කඳේ විශ්කම්බේ වැඩි කියන. මේ වගේ ලස්සන වචනයක් ලියන්න දැන්. ශාකයේ මහත් කිරීම. එහෙමද? කමන්නේ. කඳේ විශ්කම්බේ වැඩි කිරීම වගේ එකක් ලියන්න. ඒ කොලිනුත් යනවා අවුරුදු. මේක දාන්නම් මේ දානවා ලින්ක් එකක්. ඔව් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ගිහිල්ලා group එකට add වෙයි. ඒ group එකේ තියෙනවා PDF එක මේ පාඩමේ. සත්ත පාඩක පාඩමේ PDF එක තියෙනවා. ඒක download කරගෙන පාඩමට එන්න. හරි. print out ගන්න ඕන ගන්න පුළුවන්. හරි. පාඩම සත්ත පාඩක දැන් ගිය සතිය කියනවා ශාක පාඩක ඉවරයි. අද මේ පාඩම සත්ත පාඩක වර්ග අපි දන්නවා මේ ශරීරයේ තියෙන හතරක්. මේ හතර ගැන සාකච්ඡා කරාම මේ පාඩමත් ඉවරයි. පෘෂ්ඨවංශිකයේ දේහය තුල ඇති ප්‍රධාන පාඩක වර්ග හතරකි. ඔව්. සම්පූර්ණ පාඩම ටියුට් එකයි. ටියුට් එකම group එකේ තියෙනවා. download කරන්න පුළුවන්. හරිනේ? download කරගන්නත් පුළුවන් ඕනනම් print out ගන්නත් පුළුවන්. ගෲප් එකේ දාලා නෑ. මම ඒ කාලේ මතක තියාගත්තේ අපේ තියෙන සම්බන්ධක පටක වර්ග හතර අපි සම්බන්ධයි පේශී ස්නායු කිය. අපි සම්බන්ධයි පේශී ස්නායු. අපි කියන්නේ අපිච්චද. සම්බන්ධයි කියන්නේ සම්බන්ධක. අපි සම්පේශී ස්නායු කියන අපි කියනවා. අපිච්චද පටක කියන්නේ අපි සම්පේශී ස්නායු. ඔරි දීලානේ තියෙන ටියුට් එක. අපි සම්පේශී ස්නායු කියලා මතක තියාගත්තා මම මේ කාලේ. අපිච්චද පටක කියන්නේ අපේ දේහය ආස්තරණය කරන්නේ. උදාහරණයක් විදිහට අපේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙන. ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළ ආවරණය කරලා තියෙන මොනවද? අපිච්චද පටක. අපේ ඕනම හරි දේහය ආස්තරණය වෙනවා නම් ඒවා අපි කියනවා අපිච්චද පටක කියලා. ඊපස්සේ ඊළඟ එක සම්බන්ධක පටක. සම්බන්ධක පටක කියන්නේ සම්බන්ධීකරණය කරනවා. උදාහරණයක් විදිහට අවයවයෙන් අවයවය සම්බන්ධ කරන්නේ කවුද? අපේ රුධිරය. රුධිරය කියන්නේ මොකක්ද? සම්බන්ධක පටක. තව මේ අපේ අත සම්බන්ධ කරන්නේ කවුද? අස්ථි. අයත් කවුද? ඊට පස්සේ පේශි පටක. පේශි දන්නවනේ මේ අස්ථි වලට උඩින් තියෙන පේශි වටේනේ. නේ අපිට ඇවිදින්න එහෙම භාවිත කරන්න පුළුවන් පේශි. හෘදයේදී පේශි වර්ග තුනක් තියෙනවා. ඒවා ඔක්කොම ඉගෙන ගන්න වෙන වෙනම. ඊට පස්සේ ස්නායු පටක. මේක ගොඩක්ම වැදගත්. ස්නායු කියන්නේ මොනවද දන්නවනේ? අපිට සංවේදනය ඔක්කොම ලැබෙන්නේ කාකින්ද? ස්නායු. බාහිර පරිසරයෙන් අපිට දැන් අතක් පිච්චෙනවා නම් එකපාරටම අපි අත ගන්නවානේ. හිත ඉන්නේ නැහැ. දැන් අත පිච්චෙනවා. දැන් ගන්න ඕනේ. එහෙම හිතන්නේ නැහැනේ. එකපාරට ගන්නවා අපි. කට්ටක් කරනවත් එහෙම කරලා ගන්නනේ. ආයේ ස්නායු පටක කියනවා. ඔය වයසේදී දුර්වල වෙනවා. හරිනේ. වයසට යද්දී දුර්වල වෙනවා. ඔව් ගොඩක් ඒව වෙනවා එහෙම. ස්නායු පටකේ මොලේ තියෙනවලු. හෘද පේශි පටකයක් කරදේ. ඊට පස්සේ සිනිඳු පේශි. හරි යන්කෝ හැබැයි මේ රූපේ ගොඩක් අද ගන්න ඒක පාඩම් කරන්න දෙන්නේ නැහැ.
ඔන්න යනවා පළවෙනි වර්ගයට අපිච්ඡද පටක. දැන් ටියුට් එකේ වැදගත් කරුණු තියෙනවා නම් highlight කරගන්න. පෘෂ්ඨාංශයේ දෙහිය සියලුම පෘෂ්ඨ බාහිර සහ අභ්‍යන්තර. දැන් පේනවනේ මේ බාහිර මේ පෘෂ්ඨය ඔක්කොම අපි බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨ ඔක්කොම ආස්තරණය කරන්නේ, ඒ කියන්නේ ආවරණය කරන්නේ කවුද? අපිච්ඡද පටක මගින් ආස්තරණය කෙරේ කියලා තියෙනවා. ආස්තරණය ආවරණය කරනවා කියන්නේ. බාහිරයි අභ්‍යන්තරයි සියලුම කොටස් ආවරණය වෙලා තියෙන්නේ අපිච්ඡද පටකයෙන්. ඇතැම් අපිච්ඡද පටක තනි සෛල ස්තරයෙන් සමන්විත අතර ඇතැම් ඒවා සෛල ස්තර කිහිපයකින් සමන්විත වේ. සෛල ස්තරය කියන්නේ මෙන්න දැන් සෛල අපිච්ඡද පටක දිනනවා සමහර ඒවා දිනවල මෙහෙම තනි සෛල. එහෙම කොහොමද? දැන් හිතන්න මේක මම මේ යන්නේ අපේ දේහ අභ්‍යන්තරේ ආහාර ජීවිත පද්ධතියයි අන්න ශ්‍රෝතේ කියලා හිතන්න. අන්න ශ්‍රෝතේ මතකයි? හතේ පන්ති ඉගෙන ගන්න. ආහාර ජීවිත පද්ධතිය. මෙතන ඉඳන් ආමාශයට යනකන් තියෙන අන්න ශ්‍රෝත. අර මේ ක්‍රමාකෝන්තින වගේ ආහාර ගිලී ගමන් කරන්නේ. හරි. ඔන්න මේ ඒවකක් ඇඳලා තියෙන්නේ. හරිද? ඔන්න මේ එයාව ආස්තන්‍ය වෙලා තියෙන්නේ. එයාගෙන එයා පිටි ආවන්නේ කියලා තියෙන කවුද? අපිච්ඡද පටක. මේ ඔය උගුරද? එයිද? මේක අත්මැදි තමයි යන්නේ මෙහෙම. මේක වැඩිම ආහාර ටික යනවා. හරිනේ. ඔය තනි ස්තරයක්. අන්න ස්තර ගොඩක්, ඒ කියන්නේ සෛල ස්තර මෙහෙම ගොඩක් තියෙන්නත් පුළුවන් කියලා කියන්නේ. තනි ස්තරයක් නතු. හරිනේ. අපිච්ඡද පටකවල ලක්ෂණ. ඔය රූපයක් දීලා තියෙන්නේ. බලන්න පහළම තියෙන ස්තරයට නමක් කියනවා පාදස්ත පටලය කියලා. බලාගන්න හොඳට පාදස්ත පටලය. දැක්කනේ? රූපේ බලන්න. රූපේ ගැන කියන්නේ. ඊට පස්සේ මේ අපිච්ඡද පටක සියල්ලම පාදස්ත පටලයක් මතලු තියෙනවා. ඊට පස්සේ මෙම සෛල එකිනෙක තදින් ඇසිරී ඇත. තදින් ඇහිරිලා තියෙන්නේ. ඒවා ඉතින් පාඩම් කරන්න යන රූපේ වල ගොම් පේනවා. තදින් ඇහිරිලා කියන්නේ. මෙම පටකයට රුධිර සැපයීමක් නැත. රුධිර සැපයීමක් නැත. highlight කරන එක විශේෂයි. මොකක් මගින්ද පෝෂණය ගන්නෙ? පාදස්ත පටලය මගින් තමයි පෝෂණය ගන්නේ. මෙන්න මේ පාදස්ත පටලයට විතරයි රුධිරය හම්බෙන්නේ. මෙන්න මේ අපිච්ඡද පටක වලට මේ පාදස්ත පටලයේ මත තියෙන රුධිර සැපයීමක් නැල්ලු මේගොල්ලන්ගෙන් පෝෂණය ගන්නවා කියලා කියන්නේ. මේ කොහේ තියෙනවද? වද? අහන්නේ ප්‍රශ්න එහෙම මේ කොහේ තියෙන එකක්ද? ඕක ආහාර මාර්ගයේ ඇතුළ වෙන්න පුළුවන්. මේ වගේ අර මං එන්න වගේ එකක් වෙන්න පුළුවන් ගන්න. හරි. හරි අපිච්ඡද පටකයේ අඩංගු සෛලවල හැඩය හා සෛල ස්තර සංඛ්‍යාව අනුව අපිච්ඡද පටක වර්ග කර තිබේ. ආගෙන්ද අපිච්ඡද පටකයේ තියෙන සෛලවල හැඩයයි සෛල ස්තර ගානයි. හැඩයයි මේ විදිහට සෛල ස්තර ගොඩක් තියෙනවා නේද? එක ස්තරයක් තියෙන ඒ අනුව වර්ග කරන්න පුළුවන්. ඔන්න උදාහරණ විදිහට පිහිටන ස්ථාන බලන්න. කොහෙද? රුධිර කේශනාලිකා බිත්තේ. දෙක තුනක් මතක තියන්න මේ අතරේ. ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. තියෙන ස්ථාන දෙක තුනක් මතක තියාගත්තාම ඇති. රුධිර කේශනාලිකාවල බිත්තිය, තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිය, ආහාර මාර්ග බිත්තිය, මුත්‍රාශය බිත්තිය, සමේ අපිචාර්මය. ඉතින් ඔය තියෙනවලු අපිච්ඡද පටක. ඔන්න වැදගත්. අපිච්ඡද පටකේ කෘත්‍ය ටික. පෘෂ්ඨ ආස්තන්‍ය කිරීම හා ආරක්ෂාව සැලසීම. ඉතින් අපිච්ඡද පටකේ නැත්තම් කෙලින්ම මොකද වෙන්නේ? රුධිරය එළියට එනවනේ. දැන් අපේ පුළුවන් නේද මෙහෙම ගලවන්න මේ ලේන් නැතු ටිකක් ඇතුළට හැරුවොනේ ලේන්න පටන් ගන්න. නේද? එතකොට මේ මොකද? රුධිර සැපෙම නැහැ කියලා නේද? අපිච්ඡද පටකේ. ඒකයි ලේන් එන්නේ නැතුව ගලවන්න පුළුවන්. එතකොට මෙතන අපිච්ඡද පටකේ? ඔව්. එතකොට ඇයි දැන් පටන් ගන්න ඕනේ කොහේද? බාහිර සහ අභ්‍යන්තර සියලුම පෘෂ්ඨ ආස්ථානය කරන්නේ කවුද? අපිච්ඡද පටකේ. එහෙමද? සමය අපිචාර්මය කියන්නේ උකට තමයි. පෘෂ්ඨ ආස්ථානය කිරීමයි ආරක්ෂාව සැලසීම. හරිනේ ආරක්ෂාව සැලසෙනවා කියන්නේ දේහයේ බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ ආස්ථානය කිරීමකින් පීඩනය, ඝර්ෂණය, ශුද්ධ ජීවීන් වගේ ආදිය ඇතුළට ගමන් කරන එක වළක්වනවලු. හරිනේ? මේ කරහා යන්න බෑනේ සුද්ධ ජීවියෙක්ට. තුවාලයක් වුණොත් තමයි ඇතුළට යන්නේ. ගොඩක් වැදගත් ඉතින්. ඊට පස්සේ අවශෝෂක කෘත්‍යයක් ඉටු කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ක්‍රීම් එක අවශෝෂණය කරන්නේ කොහෙද අපි? ජීර්ණ වෙච්ච ආහාර ටික. ආහාර ජීර්ණ පද්ධතියේදීනේ. ඉතින් ආහාර ජීර්ණ පද්ධතිය ඒගොල්ලෝ තියෙනවා කියන්නේ මොකද්ද? ඒකට අවශෝෂක කෘත්‍යය ඉටු කරන්නත් පුළුවන්.
ඔව් ක්‍රීම් ගාලා පුළුවන් ඉතින් හරි. ඉන්නේ කිය. ආදිරප. ක්‍රීම් ගන්න බෑනේ ඉතින් හරි. හරි. මම කියන්නේ සෛල ගන්න ඔව්. එතකොට ඉතින් එයා හරි. ඉතින් මුහුණේ ගන්නවා කියන්නේ අවශ්‍ය කෘත්‍යයක් කරන්න පුළුවන් හරි. ඒක කරගෙන ඈ ඉංග්‍රීසි කියන මරු කිව්වා. ඒක ගලවලා ගන්න. ඔය සිද්දෙන් ගන්නවනේ කියනවා අපි. ටැබ්ලට් කරනවා. එතකොට සර් ඔව්. ඊපස්සේ උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම මිලියන ගණන් views ඒවා හොඳයි. ඔයගන්ට පුළුවන් ඒ වගේ කියන්නේ. මිලියන ගණන් views නේ. ඔයගලන්ට පුළුවන් ඉතින් බිස්නස් එකක් එහෙම පටන් ගන්න එහෙම. ඔය ඒ ලෙවල් එකෙන් ලියලි වෙලා ක්‍රීම් ටික ගහලා ඒ කියන්නේ අතුරු ආබාධ අතුරුවක් තියෙනවා ඉතින්. ඔය සමහර ප්‍රෝටීන් තියෙන හරි කරන්නේ කියලා මම. ඒ ක්‍රීම් ඒ ගන්න කරනවා හරි දැන් යන්නකො අපි ඉච්ඡද බඩේ කාර්යය. පෘෂ්ඨාස්ථානය කිරීම ආරක්ෂා සැලසීම අවශෝෂක කෘත්‍යයක් උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. හරිනේ දැන් දිවේ තියෙන ඒවායි මොකද රස හඳුන ගන්න පුළුවන්. නාසයේ පිරෙන ඒවායි සුවඳ හඳුන ගන්න පුළුවන්. දෙක තුනක් මතක තියාගන්න ඉතින්. තියෙන තැන් මතක තියාගත්තා නම් කාර්යයක් නිකම්ම කියන්න පුළුවන් ඔයගලන්ට. ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා නම් කරන වැඩේ මොකද්ද? අවශෝෂක කෘත්‍ය. නහය තියෙනවා නම් උත්තේජ ප්‍රතිග්‍රහණය. දිවේ තියෙනවා නම් ඒත් උත්තේජ ප්‍රතිග්‍රහණය. හරිනේ? දිවට හඳුන ගන්න පුළුවන් රස වර්ග මොනවද අපිට? දිවට ඈ? ඔව්. පස්වර ගන්න. මේ රස වර්ග ටික කියන්නේ. ලුණු රස, ඇඹුල් රස, පැණි රස, තිත්ත රස, සීනි රස. සිංහරසේ කියන පෙන්තරව කැටි රස. දිවත්. අනේ ඒක ලස්සන අනේ මොකද්ද නෙවෙයි මේ දිවිය අරගෙන ඇතුළ කඩරින් පේන. අර මෙතන අපි පෙන්රහය වුණ නම් දිවේ කොහෙන්ද ගාලා? මේ දෙපැත්ත. ඒ කියන්නේ මේ හරිය. මොකද්ද තිත්ත කොහෙද? තිත්තන උගුරු කොහොමද ඉස්සරින් තමයි ලුණු දැනෙන්නේ නේ. මේ පැත්තේ තමයි මේ දෙපැත්ත. තිත්ත පැණි රස. තිත්ත දැනෙන්නේ මෙතෙන්. සර් මේ හරි. කොයි ડોක්ටර් ඒ කිව්වා තව එහා පැත්තේ තියෙනවා කාර්යය. ශ්‍රාවී කෘත්‍ය. හරිනේ. සසන ශ්වසන පද්ධතිය තියෙනවා නම් ශ්ලේෂ්මල ශ්‍රාවය කරනවා. ඈ ශ්ලේෂ්මල වෙනවා ටික. ශ්ලේෂ්මල ශ්‍රාවය කරන්න පුළුවන්. හරි. කියලා පෙරනවා කියන්නේ. ඒ කියන්නේ රුධිරය රුධිරේ පෙරලා වඩු වලින් පිරිසිදු රුධිරේ පෙරලා ටික මොනවද අයින් වෙන්නේ? අපද්‍රව්‍ය. අපරේ මොනවද? යුරියා යුරික් අම්ල මූත්‍රා විදියට පිට වෙනවා. එහෙනම් පෙරීමේ කාර්යයක් ගන්නත් පුළුවන් මුක්කාන වල බෝමන් ප්‍රාවරය. මේක ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. බහිස්රාය පද්ධතිය ඉගෙන ගන්නකොට බෝමන් ප්‍රාවරය කියන්නේ මොකක්ද කියලා. හොඳයි. දැන් මට පාඩම් කරලා කියන්න කාර්යයන් 4ක් පොඩි වෙලාවක් කරන්න. ඒ අපි ඉච්ඡද පඩකේ කෘත්‍යය. ඔයගොල්ලෝ පාඩම් කරගන්න පොඩි වෙලාවක් කරන්න. ඉවරයි. අපි ඉච්ඡද පඩක ඉවරයි. ඉතින් ඇතිනේ සර්. බෑ මදි. දැන් යනවා සම්බන්ධක පටක වලට. ඔන්න අපි ඉච්ඡද පටක ඉවරයි. පටක වර්ග 4 එකක් ඉවරයි. දෙවෙනි පටක වර්ගයේ සම්බන්ධක පටක ලක්ෂණ සෛල වර්ග කිහිපයකින් හා තන්තු වලින් සමන්විතය. සෛල වර්ග කිහිපයකින් හා තන්තු වලින් සමන්විතයිලු. බොහෝ සම්බන්ධක පටකවල ස්නායු සැපයීමක් හා රුධිර සැපයීමක් තිබේ. දැන් අපි ඉච්ඡද පටකයේ පාදස්ත පටලේ විතරයි රුධිර සැපයීමක් තිබුණේ. හැබැයි මේගොල්ලන්ගේ ස්නායු සැපයීමකුයි රුධිර සැපයීමකුයි තියෙනවලු බොහෝ ඒවට. උදාහරණයක් විදිහට රුධිර පටකය, අස්ථි පටකය. හයිලයිට් කරගන්න රුධිර පටකයයි අස්ථි පටකයයි. සම්බන්ධක පටක වලට උදාහරණ. දැන් මේ දෙන්න ගැන හිතුවට පස්සේ කරන කාර්ය ගැන ඔයගොල්ලන්ට නිකම්ම කියන්න පුළුවන්. රුධිරේ කාර්යය මොකද්ද? දේහයේ විවිධ අවයව සහ පටක අතර සම්බන්ධතාව පවත්වා ගන්න එකනේ. ඇයි රුධිරයේනේ පෝෂක ඔක්කොම දිය වේලා අවයවෙන් අවයවයට පෝෂක ගෙනියනවා. අනවශ්‍ය බහිශ්‍රාවී ද්‍රව්‍ය රැගෙන යනවා. ඇයි ශ්වසන පද්ධතිය ගැන ඉගෙන ගන්නකොට තව ඉගෙන ගන්න පුළුවන් අපිට ඒවා. ශ්වසන වායුව මාරු කරන්නේ රුධිරය හරහානේ. නේද?
හෘදය ගැන ඉගෙන ගන්නකොට එහෙම වැඩිපුර ඉගෙන ගන්න පුළුවන් ඕක. ඊට පස්සේ අස්ථිපටකයේ කාර්යයක් ගත්තොත් සන්ධාරණයේ සැපීමනේ අපි මේ කෙලින් ඉන්නේ අස්ථි තියෙන හින්දානේ එහෙම. අපිට මේ හැඩයක් ඇහිලා තියෙන. අස්ථි නැති වුණා නම් ජෙලි එකක් වගේ තමයි අපි. අස්ථි එක ගැලුවොත් එහෙම ජෙලි එකක් වගේ බීම යන්න තියෙන්නේ. නේද? ඇයි අස්ථි දැන්ද තියෙනවා? මට අස්ති ඒ අස්ති තියනනේ ජෙලි. ඕකේ ජෙලි. කොහොමද සර් රුධිර පටකය ගැන ඉගෙන ගන්නවා. මෙහි පූරකය, ඒ කියන්නේ රුධිර ප්ලාස්මය. ශ්‍රාව්‍ය වන්නේ රුධිර සෛල මගින් නොවීම මෙහි විශේෂත්වය. හයිලයිට් කරගන්න. පූරකයේ ශ්‍රාව්‍ය වන්නේ රුධිර සෛල මගින් නොවීම මෙහි විශේෂත්වය. පූරකය කියන්නේ පුරවණික් කියන. රුධිරය ගත්තොත් එහෙම රුධිර පටකයි ප්ලාස්මයයි කියලා කොටස් දෙකක්. අහගන්න. රුධිරය ගත්තොත් කොටස් දෙකක් එකට බෙදෙනවා. රුධිර පටකයි ප්ලාස්මයයි කියලා. හරිද? ඔය ප්ලාස්මය තමයි පුරවණික් කියන්නේ. දැන් පටකඩියක් විතර තිබුණොත් එහෙම බෑනේ දැන් වතුර එකක ගානට යන්න පුළුවන් මෙන්න මේ වගේ ප්ලාස්මයක් තියෙනවා. හරිද? හැබැයි රුධිර සෛල වල ඉන්නේ මේ ප්ලාස්මය ශ්‍රාවය කරන්නේ. ඔකල විශේෂත්වය. රුධිර පටක ගත්තොත් එහෙම වර්ග තුනක් තියෙනවා. සුදු රුධිරාණු, ඔව් රතු රුධිරාණු, අයිත් එක ගන්න. යුක්තන්. රුධිර පටක. යුක්තන් කියන්නේ ප්‍රජනක පද්ධතියේ කලල හැදෙනකොට හැදෙන එකක්. සුදු රුධිරාණු, රතු රුධිරාණු, රුධිර පට්ටිකා. එහෙනම් වැරදිලා උත්තර දෙන්න ඕනේ හරි හොඳයි. මේ පේනවනේ රුධිරය දෙදෙන කොටස් ටික. ප්‍රධාන කොටස් දෙකයි. දැන් මේවා විතරක් තිබුණාට වැඩක් නැහැ. මේක ගානට ගිය වෙලා මේක හැමදාම මේ දැන් මොකද ලික්විඩ් එකක් විදියට ද්‍රවයක් විදියට තියෙන්නේ කාහින්දද? මේවා ගැන වැඩිපුර ඉගෙන ගන්න පුළුවන් හෘදය ගැන ඉගෙන ගන්නකොට. හොඳයි මේ පද්ධති ගැන ඉගෙන ගන්න ඕනේ ඉස්සරහට. රුධිර පටකයේ ලක්ෂණ. රුධිර පටකය රුධිර ප්ලාස්මය ලෙස හඳුන්වන තරලමය පූරකයකින් හා දේහාණු වලින් සමන්විතයි. දේහාණු වර්ග තමයි මේ දුන්නේ. දේහාණු වර්ග 3 හයිලයිට් කරගන්න. දේහාණු කියන එකයි දේහාණු වර්ග 3 සුදු රතු පට්ටිකා. මේක රුධිර පට්ටිකා. මේ මෙතන මම දැන් මේ මොකද්ද? ප්ලාස්මයයි මෙතන දේහාණු කියලා. ඕන්න දාගන්න. ඒක නෝට් එක දාගන්න. ඕන එක දාගන්න. රුධිරය දේහාණුයි ප්ලාස්මයයි. කොටස් දෙක. බෙදෙන. ඔය ගන්න ලිව්වම ඇති. තව ඕනේ නැහැ මේවත් බෙදනවා කොටස් වලට. සුදු රුධිරම මේවා ඉස්සරහට ගෙනවා. දැන් අදහසක් ගත්තාම ඇති. රුධිරේ කැටි ගහනකොට විතරලු තන්තු කියලා જાතියක් ඇති වෙනවා. රුධිරේ කැටි ගහනකොට තන්තු හැම වෙලෙම තිබුණොත් එහෙම රුධිරේ ද්‍රවයක් විදිහට තියෙන්නේ නැහැ නේද? ඔය රුධිරේ තන්තුත් තියනවලුනේ. තන්තු තිබුණොත් එහෙම හැම වෙලෙම මොකද වෙන්නේ? රුධිරේ හැම ද්‍රවයක් විදිහට ගමන් කරන්නේ නැහනේ. තුවාලයක් එහෙම වුණාට පස්සේ රුධිරය එළියට යනකොට විතරක් තන්තු ඇදලා කැටි ගහනවා. ඒකයි කියන්නේ. හරි ඊට පස්සේ මේගොල්ලන්ගේ එහා පැත්තට යන්න කාර්ය රුධිර පටකයේ කාර්ය දැන් හිතන්න පුළුවන් මේ රතු රුධිරාණු වලින් කරන දේවල් තමයි ශ්වසන වායු පරිවහනය කරනවා බහිස්රාවී ද්‍රව්‍ය ඉවත් කරනවා ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ ආකාරය ශ්වසන වායු පෝෂක ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍ය හා හෝමෝන ඔක්කොම ගමන් කරනවා මෙන්න මේ ආකාරය රතු රුධිරාණු හරහා රතු රුධිරාණු ගත්ත මේ වගේ හැඩයක් තියෙනවා නිකන් පෙපර්මින්ට් එකක් වගේ දෙනවා අර දෙපැත්ත එහෙම වෙලා මෙහෙම රවුම එහෙම මේක පෙපර්මින්ට් එකක් නෙවෙයි අර මේ වගේ හොඳේ මේ උඩ පෙනුම මේ පැත්තෙන් වෙන්නේ එච්චර බෑ ඉතින් ගන්න
හරිනේ. මේකේ තමයි ඔය ශ්වසන වායුවෙම තියෙන්නේ. හිමොග්ලොබින්. ඔන්න ඔකින්ද හිමොග්ලොබින් සුදු පාටයිනේ. නෑ මං කියන්නේ රතු පාට නැතුව ඔය මොකක් හරි මේ එකතු වෙලා නේ ප්‍රෝටීන් වර්ගයක්. නෑ හිමොග්ලොබින් වල මොන හරි අයින් කරාම සුදු පාටයිනේ. හරි ඒක තමයි ග්ලොබින් කියන්නේ ප්‍රෝටීන්. හීම් කියන්නේ යකඩ කන්න. මේ ප්‍රෝටීන් එකට හීම් කියන්නේ යකඩ කන්න එකතු වුණාම රතු වෙනවා. මේ කැල්ල කල්ලා දැම්මොත් සුදු පාට. දැක්ස. හරිනේ. මේ යකඩ කැල්ල මේ හීම් කියන්නේ. ඒකද රතු වෙනවා. ඊට පස්සේ රතු විද්‍යාව වලින් දැන් වැඩ කිව්වට මොනවද කරන්න වැඩ? තුවාලයක් වුණාම තන්තු නගිනාර. හරි. ඒක නෙවෙයි දැන් මං කිව්වනේ. ශ්වසන වායු, පෝෂක ද්‍රව්‍ය, ඔව්. තව බාහිර ද්‍රව්‍ය පරිවහණය, හෝමෝන පරිවහණය. සුදුරු ද්‍රව්‍ය වලින් කරන වැඩේ තමයි අපේ දේහය ඔය ශුද්ධ ජීවීන්ගෙන් එහෙම ආරක්ෂා ගන්නවා. අපිට වෛරස්, බැක්ටීරියා වගේ ආසාදන වුණාම භක්ෂණය කරලා ඒගොල්ලන්ව විනාශ කරන්න පුළුවන් මේගොල්ලන්ට. සුදුරු ද්‍රව්‍ය වලට. මේ තියෙන බලන්න ආරක්ෂාව කියලා. ඔය සුදුරු ද්‍රව්‍ය සෛල මගින් භක්ෂණයෙන් හා ප්‍රතිදේහ නිපදවීම වගේ හයිලයිට් කරගන්න. භක්ෂණයෙන් සහ ප්‍රතිදේහ නිපදවීම. භක්ෂණය කියන කාලා දානවා වෙනස්. කාලා විනාශ කරනවා කියන්නේ. ජර හිතන්න එපා. ඔන්න සුද්ධ ජීවියෙක් කරනවා. මේ සුද්ධ ජීවියා. සුද්ධ ද්‍රව්‍ය ටිකක් කරනවා. සුද්ධ ජීවියෙක් කොහේ? මේ වලිගි. සුද්ධ ජීවිය 100ක් විතර වෙනවා. සුද්ධ ද්‍රව්‍ය තියෙනවා 150ක්. කතාන ඔන්න කෙක් ඇහිලා ඔන්න සෙට් එකක් ඇහිලා අපි ටයිප් කරමු කියලා කතා කරනවා මේක. කතා කරලා සෙට් එක වටේට ගිහිල්ලා වට කරගන්නවා. ඒ කියන්නේ සුදු ජීවීන් සෙට් එක. එතකොට මේ සුදු ද්‍රව්‍යයන් වලට වැඩිය සුදු ජීවීන් ගන්න වැඩිය. එතකොට තමයි ලෙඩේ හැදෙන්නේ. එහෙනම් අපි ඩෙන්ගු හැදෙනවා කියන්නේ ඒක. ඩෙන්ගු හැදලා නිකම්ම සනීප වෙන්නේ. එන්න මේගොල්ලෝ වැඩි කරගෙන ගානට අරගෙන මරනවා. එතකොට මේ දැන් නිකන් මේ දැනගන්න හන්නේ. දැනගන්නවා කියන්නේ. හරි කිය. අර ප්‍රජු පට්ටි ගානද ගත්තන්නේ රුධිරේ ගැටි ගහන්නේ. කැසිනෝට. හරිද? ඔය රක්ත පාරකත්වය කියන්නේ ඩෙන්ගු හැදුනම ඒ කියන්නේ අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන්. හරි ඒත් එකට තමයි පට්ටිය වැඩි කරන්නේ. හරක් මොස් කරනවා. එතකොට සුදු ද්‍රව්‍යයන් වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද? සුදු ද්‍රව්‍යයන් වැඩි කරන්න අපිට ඉතින් ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර තියෙනවා. ප්‍රතිශක්තිය අපි වැඩි කර ගන්නවා කියන්නේ ඒක වැඩි හොයාගන්න කරනවා. අමාරුද? ඈ? හොයාගන්න අමාරුද? නැහැ තියෙනවා ඉතින්. ඔය කියනවා ඒ වගේ වැඩි වෙනවා ඉතින් මේවට අමතරව. රුධිරය සාපේක්ෂව කියන්නේ අඩුයි. ඔව් දේහානුගාන වැඩි කරන තමයි සාමාන්‍යයෙන් කන්නේ. මේ වඩනවා කියන්නේ ඔකට තමයි ඉතින් මේ වර්ග තුනක් වෙනවා. මේක තමයි වැඩි කර ගන්න ඕනි ගොඩක්. රක්තපත් කියලා එහෙම කියන්නේ නෙවෙයි. ඇඟේ පොඩි තුවාලයක් කිචි ගමන් ඉතින් ලේ කියලා මිනිහා මැරෙනවා කියලා කියන්නේ. රක්තපත් කියන්නේ ඒකට. ඇඟේ ඇතුළේ තුවාලය තනිප ගන්න බෑනේ. ඒක රතු වෙනවද? ඔව් රතු වෙනවා මාවත් රතු වෙනවා. ඒක කොහොමද කරන්නේ? මගේ 32කට බැස්සන්නේ. නොනිච්චයක් කිව්වා. නෑ නෑ මම නවත් කියන එක දැක්ක. ඔව්. එහෙම පේශි වර්ග. එහෙම පේශි නෑ. හෘදේ විතරයි තියෙන්නේ හොඳේ. පේශි. ඒ කියන්නේ ඒක තියෙන්නේ හෘදේ විතරමයි. කංකාල පේශි වලින් තමයි අපි ඔය දුවන කංකාල කියන්නේ කනේ තියෙනව නෙවෙයි. ඔව් කළා දින ඔව්. හරි හරි. ඔව් කළා නෑ. කංකාල පේශි වලින් තමයි අපි මේ ඇවිදින කරන ඒවා අපිට වෙහෙස වෙන වැඩ තියෙන්නේ. ඒ ඔක්කොම කංකාල පේශි වලින් කරන්නේ. අද සිනිඳු පේශිය තියෙනවා. විඩාවටපත් වෙන්නේ නැති තැන් වල තමයි ගොඩක් තියෙන්නේ. දැන් අපි හුස්ම ගන්න කියන කෙනාල වලින් ඊට පස්සේ ආහාර ජීවන පද්ධතිය තියෙනවා. දැන් මට ආහාර ජීවනය කළා හරි මහන්සි දැන් නම් පොඩ්ඩක් නවත්තන්න ඕනේ ආහාර ජීවනය කරන එක. එහෙම කරන්නේ නැහැ නේ අපි. හිතාමතා නොකරන වැඩ වෙන්නේ. අපි ඒවට නමුත් කියනවා ඒක ඉස්සරහ තියෙනවා. අදට මෙතනින් නවත්තමු මොකද මේ පාඩම දිගයි ඉතුරු කැලේ දිගයි අපි. පාඩම් කරන් ඉන්න ඕනේ මොන ටිකේද? පාඩම් කරන් ඉන්න ඕනේ එතකොට මේ සම්බන්ධක පටකයි
අපි ඉච්ඡද පටකයි කොටස් දෙකනේ කරේද? අපි මේ highlight කරපු ඉතුරු කොටස් දෙක ඒ කියන්නේ පේශී පටකයි ස්නායු පටකයි වලින් මේ පාඩුව ඉවරයි. ඒක ලබන සතිය ඉවර කරන්න පුළුවන් අපිට. පේපර් එකට රෙඩිලා ඉන්නේ නැටි 15ක. දැන් ඊළඟ සතියේ හම්බ වෙනවා. අයිබෝන්